අයිබෝන් වාස්තු රහස් YouTube නාලිකාව සමග සම්බන්ධව සිටින ඔබට සුබ දවසක්. අපි අද කතා කරමු වාස්තු විද්‍යානුකූලව නිවසක් ගොඩනගා ගද්දී අපි භාවිතා කරන්න ඕන මූලික කාරණා කිහිපයක් ගැන. අපි මීට ඉහතදීන් කතා කරා නිවසක් අතරමඟ නැවතිලා තියෙනවා නම් ඔබගේ නිවස යථා තත්ත්වයට නැවතත් ගොඩනගාගෙන යාමට ආරම්භ කරන්න පොඩි গুপ্ত ක්‍රියාකාරකමක්. මේ පිළිබඳව බොහොමයක් දෙනෙක් හොඳ අදහස් අපිට ලබා ගන්න පුළුවන් වුණා. මොකද මේ වීඩියෝ එක අපි යොමු කරලා මාස 4ක් වැනි කාලයක් වගේ තමයි වෙන්නේ. මේ වීඩියෝ එක බොහොම දෙයක් නරඹලා ඒ දේ කරලා දෙන්න බොහොමයක් දෙනෙක්. ඒ දේ තුලින් ඔවුන්ට මේ වන විට ඔවුන්ගේ නිවසවල වල ඉදිකිරින් නැවත ආරම්භ කරලා තියෙනවා කියන එක අපිට අහන්න දකින්න ලැබුණා බොහොමයක් දෙනෙක්ගේ. ඒ වගේම බොහොමයක් දෙනෙකුට ඒ වගේම අපිට දකින්නට පුළුවන් කාරණයක් තමයි ඔවුන්ට ඔවුන්ගේ නිවස ඉදිකර ගැනීමට ඔය මේම গুপ্ত ක්‍රියාකාරකම් කරන්නට ඔවුන්ට වහක් සොයාගැනීමේ අවස්ථාවක් තිබුණා කියන එක සම්බන්ධව. මේ දෙයට කරන්න පුළුවන් ක්‍රම දෙයක් තියෙනවා කියන එක බොහොමයක් දෙනෙක් කියනවා. නමුත් গুপ্ত ක්‍රියාකාරකම් වල අපිට මේ දෙයට උපකල්පනයක් අපිට යොමු කරන්න තැනක් නැහැ. ඒ නිසා අපිට මේ පිළිබඳව යම් කාරණයක් මම ඔබට ඉදිරිපත් කරනම් ඊළඟ වීඩියෝ එකේදී ඔබගේ නිවස গুপ্ত ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වෙලා ඔබගේ නිවස ක්‍රියාකාරී කියන්නේ ගොඩනගා ගන්න අවස්ථාවක් වෙලා තියෙනවා නම් ඒ දේ යථා තත්ත්වයටපත් කරගන්න පුළුවන් දේ අපි අධ්‍යයනය කරගෙන යන දේවල් ටිකක් තියෙනවා. මේ දේවල් සනාථ කරගන්න ශක්තිය අපි මේ දේවල් තුළ ශක්තිය ක්‍රියාත්මක වෙනවා කියන එක දැනගත්තොත් අපි ඔබට ඒ දේ ඉදිරි වීඩියෝ එකේදී ඔබට ලබා දෙන්නම්. අද අපි කතා කරමු ඔබගේ නිවස නිර්මාණය කරගන්න ඔබ ඉඩමක් තෝරා ගැනීමේ සිට ඔබ නිවස අංග දිශාගත කර ගැනීම කරන්න පටන් ගද්දී සැලසුම් නිර්මාණය කර ගැනීමේදී මූලිකම ඔබ තීරණය කරන්න ඕන කාරණා කිහිපයක් ගැන. මුලින්ම බලමු ඔබ ඉඩමක් තෝරා ගැනීමේදී කරන්න ඕන කාරණා. ඔබ ඉඩමක් තෝරා ගැනීමේදී ඉඩමක් සෑම විටම හතරස් හෝ දෙකතරස් වෙනවා නම් වඩා සුදුසු. නැත්නම් ඔබගේ ඉඩමේ යම් හැඩයක් තියෙනවා නම් ඔබගේ ඉඩම වාස්තුවෙන් දාලා දික් හතරස් හෝ හරි හතරස් කරගන්න අපි කොහොමද කරගන්නේ කියන එක සම්බන්ධව ඉදිරි වීඩියෝ එකකට ගේනවා. අන්න ඒ දේ ගැනත් ඔබ හොඳ අවබෝධයක් ලබා ගැනීමට ඕනේ. ඔබගේ ඉඩම දික් හතරස් හෝ හරි හතරස් කර ගැනීමට හැකියාව පවතින ඉඩමක් තෝරා ගැනීමට. ඒ වගේම ඔබගේ ඉඩම ඔබ බෑවුම් තියෙනවා නම් ඔබගේ බෑවුමක් සහිත ඉඩමක් ඔබ තෝරා ගන්න සූදානම් වෙලා ඉන්නවා නම් ඔබගේ නිවස නිර්මාණය කිරීමට ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. ඔබගේ නිවස නිර්මාණය කරන්න යන ඉඩම බෑවුම උතුරු හෝ නැගෙනහිර වනවා නම් ගැටලුවක් නැහැ. ඒ වාස්තු විද්‍යානුකූල වඩාත් සුදුසු වෙනවා. නමුත් ඔබගේ ඉඩම බටහිර හෝ දකුණ බෑවුම් වෙලා තියෙනවා නම් අන්න ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. සැලසුම් කිරීමකට තමයි ඔබ එම ඉඩම බටහිර බෑවුම නැති කරලා නැත්නම් දකුණු බෑවුම නැති කරලා ඔබ ෆ්ලැට් ඉඩමක් නැත්නම් සමකාර ඉඩමක් විදිහට නිර්මාණය කරගන්න පුළුවන්ද කියන එක ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟට කාරණේ තමයි ඔබගේ ඉඩමේ පාර පිහිටන දිශාව. ඔබ බුද්ධිමත් විය යුතු කාරණයක් තමයි ඔබගේ ඉඩම මුහුණලා තියෙන දිශාව. ප්‍රධාන දිශා හතරෙන් ඕනම දිශාවක ඔබගේ නිවස නිර්මාණය කරන්න යොදා ගන්න ඉඩමේ පාර පිහිටනවා නම් උතුර, නැගෙනහිර, බටහිර, දකුණ යන දිශාවන් වලින් පාර පිහිටවන ඔබගේ නිවසට වාස්තු විද්‍යානුකූල දේටක් ලබාගෙන හොඳ ඉඩමක් විදිහට ඔබගේ ඉඩම ගොඩනගා ගන්න පුළුවන්. නමුත් ඔබගේ නිවස අනු දිශා පිහිටනවා. ඔබගේ ඉඩම අනු දිශා පිහිටනවා නම් ඔබ බුද්ධිමත් වන්න ඕනේ. නිර්ත දිශා අනු දිශාවක් නම් ඒ ඔබගේ ඉඩමට සුදුසු දිශාවක් විදිහට අපි දකින්නේ නැහැ. ඒ වගේම වයඹ දිශාව, වයඹ දිශාවත් අනු දිශාවක් විදිහට මූලික දිශාවක් විදිහට ඔබගේ ඉඩම හැරිලා තියෙනවා නම් ඒ දේත් ඔබ තව සැලකිලිමත් වෙන්න ඕනේ. ගේට්ටු දා ගැනීමේදී ඔබ ඔබගේ වාස්තු විශේෂඥයා ලවා ඒ දේෙන් පරීක්ෂා කර බලා ඔබ සිදු කර ගැනීමට බුද්ධිමත් වන්න ඕනේ. දෙවෙනි කාරණය තමයි ඊළඟ කාරණය තමයි අපි නිවසක් නිර්මාණය කිරීමට ඔබ නිවස ස්ථානගත කිරීම ඔබගේ ඉඩමේ කරනවා නම් ඔබගේ ස්ථානගත කර ගැනීම ඔබ සැලසුම් කිරීමේදී ඔබ බුද්ධිමත් වන්න ඕනේ. උතුර සහ නැගෙනහිර දිශාවට වැඩි ඉඩ තියෙන විදිහට නිර්මාණය කර ගැනීම. ඒ වගේම කිසිසේත් ඔබගේ නිවස නිර්මාණය කිරීමේදී බ්ලයින්ඩ් කිරීමක් කරන්න නැත්නම් මායිම් තාප්පයටම ලං කරලා ඔබගේ ගෙදර හදනවා නම් කිසිසේත්ම ඔබ නැගෙනහිර සහ උතුර කියන දිශාවන් වලට මායිම් නොවන ආකාරයෙන් නිවස ඉදි කරන්න ඕන වෙනවා. ඒ වගේම ඊළඟ කාරණේ අපි ගත්තොත් ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. ඔබගේ නිවසට අංග දිශාගත කර ගැනීම. අංග දිශාගත කර ගැනීම කියන එක ඉතාමත් වැදගත්. මොකද ඔබගේ නිවසට ශක්තිය ලැබීම නැත්නම් ශක්තිය ගම්වීම ඔබගේ ශරීර වර්ධනයට ඔබගේ ආධ්‍යාත්මික දියුණුවට ශක්තිය මානසික ශක්තිය වර්ධනයට මේ ගැන කාරණා වලට ඔබට බලපාන කාරණා තමයි ඔබගේ නිවසේ අංග දිශාගත කිරීම. ඔබගේ නිවසේ අංග දිශාගත කිරීමේදී ඔබ උතුර සහ නැගෙනහිර අතරට ඔබගේ සාලය ගෙන යන්න.
ඔබගේ නැගෙනහිර සහ මිරිකොන අතර නැගෙනහිර සහ දකුණු අතරට ඔබගේ මුළුතැන්ගේ ගෙනියන්න. ප්‍රධාන ඉන්ධන කාමරය නිරතට අසුවන ආකාරයට ගෙනියන්න. වයඹ දිසාවට ඔබගේ පඩිපෙලක් ගන්නවා නම් නැත්නම් ඔබගේ අමුත්තයින් කාමරයක් ගන්නවා නම් අන්න ඒ දේවල් ඔබට වයඹ දිසාවට ගෙනියන්න පුළුවන්. ඒ වගේම උතුර කියන දේ තාමත් පිරිසුදුවෙන් පවත්වා ගැනීමත්, නැගෙනහිර කියන දිසාව තාමත් පිරිසුදුවෙන් පවත්වා ගැනීමත්, වැඩි ආලෝකයේ වාතාංශ ලබා ගැනීම නැගෙනහිර සහ උතුර දිසාවට, අඩු ආලෝකයේ වාතාංශ ලබා ගැනීම බටහිර සහ දකුණු දිසාවට ඔබගේ නිවස සැලසුම් කිරීමේදී ඔබ සැලකිලිමත් වෙනවා නම් ඔන්න ඔබට වාස්තු දෝෂ අවම නිවසක් නිර්මාණය කරන්න. නැත්නම් වාස්තු දෝෂ වලින් තොර නිවසක් නිර්මාණය කර ගැනීමට දක්වා මේ දේවල් ඔබට වැදගත් වෙයි. ඒ නිසා ඔබ මේ දේවල් ඔබගේ දැනුමට එකතු කරගන්න. ඔබගේ නිවස වාස්තු පරීක්ෂාවක් කරගන්න ඕන. අපිට කතා කරන්න ගැටලුවක් නැහැ. නමුත් ඔබට මේ දේවල් කරගන්න පුළුවන්. ඔබ බුද්ධිමත් වෙලා මේ වගේ දේවල් ඔබගේ ජීවිතේ මතක තබාගෙන ඔබගේ සැලසුම් නිර්මාණය කරනවා නම් ඔබගේ සැලසුම් ශිල්පියා ලවා ඔබ මේ දේවල් සිදු කරගන්නවා නම් ගැටලුවක් නැහැ. ඒ නිසා ඔබ බුද්ධිමත් වන්න මේ කාරණා ඔබගේ ජීවිතයට එකතු කරගන්න. ඔබට වාස්තු දෝෂ වලින් තොර නිවසක් නිර්මාණය කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි මේ වැඩසටහන අවසන් කරනවා. ඔබට සුබ දවසක්.